Hello my lovely people, welcome back to my YouTube channel. Hi කොහොමද? ඉතින් අද තමයි වෙසක් වලට කලින් දවස. හැමෝම වගේ මමත් වෙසක් කූඩු හදන්න යන්නේ. ඉතින් අද මොකද ඉතින් busy people නේ අපි වැඩත් එක්ක කලින් වෙසක් කූඩු හදන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. ඉතින් අද මම වෙසක් කූඩු හදන්න තමයි යන්නේ. අවුරුදු vlog එකෙන් පස්සේ මේ මාසෙට මම කියන පළවෙනි vlog එක තමයි මේක. ඉතින් මගේ වෙසක් vlog එකට ඔයාලා හැමෝම මම ආදරෙන් සාදරෙන් ගෞරවයෙන් එකතු කරගන්නවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. මේ පාර වෙසක් කූඩු 5ක් හදනවා කියලා තීරණය කළා. එකක් හදලා ඉන්නවා කියලා තමයි හිතාගෙන හිටියේ මුලදී නම්. පස්සේ නෑ 5ක් හදනවා කියලා හිතලා හදන්න පටන් ගත්තා. තනියම නෙමෙයි හදන්නේ, ගෙදර අය උදව්ත් තියෙනවා. හැබැයි ඉතින් වැඩිපුරම දායකත්වයක් දෙන්නේ මම තමයි. ඉතින් පේනවනේ මම කොච්චර මහන්සි වෙලාද මේව හදන්නේ කියලා. වෙසක් කූඩුවක් හදන එක ඇත්තටම කිව්වොත් ලේසි පහසු වැඩක් නෙමෙයි. කාල වේලාව ගොඩක් ගත වෙන, හැබැයි හදලා ඉවරුනහම පුදුම සතුටක් දැනෙන වැඩක්. ඉතින් මටත් දවසම වගේ ගියා මේ වෙසක් කූඩු 5ම හදලා ඉවර කරද්දී. ඔයාලා මේ පාර වෙසක් එකට වෙසක් කූඩු හැදුවද? මම දැන් මේ vlog එක දාද්දී ඔයාලා වෙසක් සමරලා පොසොන් වලටත් ලං වෙලා තියෙයි. හැබැයි ඉතින් ඔයාලත් වෙසක් කූඩුවක් හැදුවා නම් මට කමෙන්ට් එකක් දාන්න. වෙසක් කූඩු හදන එකේදී මම වැඩියෙන්ම ආසාවෙන්ම කළේ මෙන්න මේ මල් අලෝන එක. මම කපලා මල් අලෝන එක. ඒකට මම ගොඩක් ආස වුණා. කරනවාමයි කියලා හිතන් හිටපු එකක් නෙමෙයි. වෙසක් කූඩු අලවන්න යද්දී මෙහෙම කරොත් හොඳයි කියලා හිතිලා ආස හිතිලා කරන්න ගත්ත දෙයක්. ලස්සනට තිබ්බයි ඉතින්. ඔයාලට මම මගේ වෙසක් කූඩු ටික අන්තිමට පෙන්නන්නම්කෝ. මට වෙසක් කූඩු හදද්දී උදව් කරා අපේ අයියා. නැත්තම් කියයි මේ වීඩියෝ එක බලලා ඉවරලා මම උදව් කරා කියලා කිව්වේ නැත්තේ ඇයි කියලා. ඒ හින්දාමයි මම මේ මෙන්ෂන් කරන්නේ. එයා මට උදව් කරා. එයා තමයි වෙසක් කූඩු වලට කොටු කපලා දුන්නේ. වැලි කපලා දුන්නා. ගොඩක් නෙමෙයි, ටිකක්. මම තමයි ඉතින් වැඩිපුර මහන්සි වෙලා කරන්න. ඔයාලට මේ වීඩියෝ බලුවම පේනවනේ. හරි. මේ තමයි වෙසක් දවසේ උදේ. එදා උදේ මට ආය ආසාවක් ආවා කාඩ්බෝඩ් වලින් තියෙන කූඩු ගෙනල්ලා ඒව සෙට් කරලා ඒ කූඩුවකුත් හදනවා කියලා. ඊට පස්සේ මම තකහණිය ගිහිල්ලා ඒ කාඩ්බෝඩ් වලින් කැටයන් කපලා තියෙන වෙසක් කූඩු ගෙනල්ලා ඒව සෙට් කරලා ඒවට රැලි දාලා ඒවත් හැදුවා. මේ ඉතින් ඒ හදන වීඩියෝස් තමයි. ඒ කූඩුත් හදද්දී හරි ආස හිතුණා. ඒකට වඩා ඒක ලේසි ඉතින්. මේ අනේ ලස්සනයි. අනික රැලි දාලා ගත්තහම ඒවත් හරි ෂොක්. මම ඒවට දාස වුණා. ඒවට මම පාට දෙකකින් රැලි දැම්ම. රතුයි නිලුයි කූඩු දෙකයි හැදුවේ. ඒවා ඉතින් ලස්සනට තිබ්බා. පේනවද මගේ සතුට? හරි, එහෙනම් අපි පන්සල් යද්දි හම්බෙමු. හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. අපි මුලින්ම ආයේ පන්සලට බුදුන් වැඳලා මල් පූජා කරලා ඔයාලා ආයෙත් හම්බෙනකම් මේ වීඩියෝ ටික බලන්නකෝ. වලින් ඔබ පාදේ
අපි වැඳ පුදා ගන්න ගිය පන්සලේ වෙසක් එකට සිරිපාදයක් හදලා තිබ්බා. මේ ඒ සිරිපාදයට කරඬුව වඩම්මන අවස්ථාව අපි වඳින අතරතුරේදී අපි ඒකත් දැක්කා. ඉතින් මම ඒකත් මේ වීඩියෝ එකට එකතු කරා. පහන් පත්තු කරලා මල් පූජා කරලා අපි සිරිපාදේ නගිද්දී ආයෙත් ඔයාලව හම්බෙන්න. පුතාගෙන ඉවරුණාට පස්සේ අපි දැන් සිරිපාදෙට නගින්නයි හදන්නේ. ඊට කලින් ටිකට් ගන්න ඕන. ටිකට් අරන් එනකන් ඉතින් අපි පල්ලහට වෙලා හිටියා. ඔන්න එහෙනම් ඔයාලවත් එක්කම මම සිරිපා කරුණා කරන්නයි යන්නේ. බලාගෙන ඉන්නකෝ. ටිකක් උඩට යද්දී මම දැක්ක පහළ පන්සලෙන් සංවිධානය කරලා තියෙන බෙලිමල් දන්සලක් සිරිපාදේ ගිහින් එන අයට. ටික උඩට යද්දී දහම් පාසලේ නංගිලා මල්ලිලා එකතු වෙලා හදපු වෙසක් කලාපෙත් පේන්න ගත්තා. පහළට ගියාම මම පෙන්නන්නම්කෝ එයාලගේ වෙසක් කලාපේ කොයි වගේද කියලා. මේ තමයි මම අර කලින් කියපු දහම් පාසලේ නංගිලා මල්ලිලා එකතු වෙලා හදපු පුංචි වෙසක් කලාපය. ඇත්තටම එයාලගේ පුළුවන් උපරිමයෙන් ලස්සනට වෙසක් කූඩු හදලා තිබ්බා. ගස්වල කොළ වලින්, මල් වලින්, එක ජාතියේ රෙදි වලින් ගොඩක් කූඩු එයාලා හදලා තිබ්බා. ඉතින් මේ වෙසක් කලාපෙත් බලලා අපි ඊට පස්සේ යන්නේ තොරණ බලන්න. තොරන් බලලා ඉවර වෙලා ඊළඟට අපි යන්න විඩත් වෙන්න හදන්නේ දන්සල් වඳින්න. දන්සල් කියවට අපි යන්නේ එක දන්සලකට විතරයි. ඉතින් දන්සලේදී හම්බෙමු. දන්සල්පත් කාලා ටික වෙලාවක් එතන ඉඳලා දැන් මේ හදන්නේ ගෙදර එන්න පිටත් වෙන්න. මන් දැකපු ලස්සන කූඩු පෙන්නුවට මම හදපු මගේ ලස්සන කූඩු ටික ඔයාලට පෙන්නුවේ නෑනේ. ඉතින් මේ තමයි මම මෙච්චර දවසක් මහන්සි වෙලා හදපු ඒ ලස්සන කූඩු ටික. ඉතින් වෙනද වගේම මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ගිහින් එන්න. Bye!